ඒක ලස්සනයි. මේක තියෙන්නේ මිනි ගේම් එකක්. මේක ෂොක් මම දෙකක් ඕඩර් කරා. මේක එකක්. මෙන්න මේ ලිප්ස්ටික් එක එනකම් වැඩිම ගානක් තියෙන දාපු ඕඩර් එක. මේ තියෙන කලර් එක මේක මේ පැත්තේ තියෙන ග්ලොස් එක මුලින්ම ලිප්ස්ටික්. රින්ගින් 10,000 බොක්ස් එක 10,000 කියලා කියන්නේ බොක්ස් එකට මෙතන මෙහෙම කොටු තියෙනවා මෙතන. රින්ගින් 10,000 කියලා රින්ගින් 10,000 කියලා දෙන බොක්ස් එක අපි හදා ගන්න ඕනේ. මේකේ තියෙන්නේ අපි දාන ගාන. කොටුවෙන් මාක් කරා. හායි අදත් අරගෙන ආවා අන්බොක්සින් වීඩියෝ එකක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. අන්බොක්සින් කිව්වට තියෙන්නේ ඔක්කොම බෑග් එක බොක්ස් එකයි තියෙන්නේ. අපි බලමු. මේ පාර ඕඩර්ස් දැම්මේ තෙමු එකකින්වත් ෂේන් එකකින්වත් ලසාඩා ෂොප් නෙමෙයි. ඔක්කොම TikTok shop එකේ ඒවා අපි බලමු. මුලින්ම මම දන්නවා මේ තුනක් තියෙන්නේ කියලා. මේක මගේ බෑග් කවර් එක. ඕපන් කරලා බලමු. මම දැන් තියෙන බෑග් කවර් එක අර මේ ඒක ෆෝන් එකට මොනවා ඩැමේජ් එකක් වෙයි කියලා බයයි. මේක නම් හැබැයි ටිකක් සේෆ් වගේ දාලා තමයි බලන්න ඕන. මේකක් මම මේකට ප්‍රයිස් දාන්නම්. මම හිතනවා අනිත් ඇප් වලට වඩා TikTok shop එකේ ලාභයි කියලා. ප්‍රයිස් නේ මම ප්‍රයිස් මෙතන උඩින් දාන්නම්. අපි බලමු ඊළඟට. මේකේ තියෙන කෑමක් මට තව ඔඩර්ස් වගේක් එන්න තියෙන ඒ වුණාට මේ ටික තියාගෙන බලාගෙන ඉන්න බැරි නිසා මම අද මේ ටික අන්බොක්සින් කරනවා. ඊටු වීඩියෝ ටික වෙන ඊටු අයිටම්ස් ටික වෙන වීඩියෝ එකකින් ගේන්න. මේක කෑමක්. මට නම් මේක රස අපේ ගෙදර රස කර කනවා. ඔයාලට කොහොම වේද කියලා දන්නේ නැහැ. එක බෝතලයක් රින්ගින් 10යි. එයාලගේ මේ පැකින් එක නම් හරිම ෂෝක්. බෝතල් ඩැමේජ් වෙන්නේ නැහැ බලන්න. මෙන්න මේක. මේ තියෙන්නේ ඔයාලා දන්නවනේ ප්ලම්. ඒක වේලලා. හරිම රසයි මේක. මම බෝතල් දෙකක් ඕඩර් කරලා ඒ දෙක කාලා ඉවර වෙලා මේ ඩිස්කවුන්ට් එකකට මේ ගත්තේ. මෙන්න මෙහෙම තමයි. මේක රසයි මොකද්ද? ලින්ක් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මේකේ ප්ලම් අසම් කියලා ගෙවුවම මේ TikTok එකේ මේක එනවා. හරිම රසයි. ඔයාලත් ඕඩර් කරලා කාලා බලන්න. කාට ලින්ක් එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම ලින්ක් එක එවන්නම්. මේක තියෙන්නේ මිනි ගේම් එකක්. මේ ගේම් එකක් කියන්නේ ඔයාලා දැක්කලා ඇති අර මේ ඔය ඩොට් සෙට් කරන එක අපි බලමු. අර ආය වලට නිවාරණ නිසා ගෙදර ඉන්නකොට කම්මැලි. එතකොට මම මේක මේ නිකන් ඉන්නකොට කරන්නම් කියලා හිතාගෙන ඕඩර් කරේ බලමු. මේකේ කොහොම පෙන්නන්නේ මේක ෂොක් මම දෙකක් ඕඩර් කරා. මේක එකක්
ඒකට තියෙන්නේ මෙති මේ ෂූටි මේ ඒකට මොනවද කියන්නේ? ඒක මෙහෙම මේව ගම් එක. ඔව් ගම් එකක් තියෙනවා. ගම් එක තියෙන මෙතන මේ කොටස් වලට අංකයක් තියෙනවා. ඒක ෆික්ස් කරන්න තමයි තියෙන්නේ මේ පැත්තේ තියෙන කලර්ස් බලලා. මේකේ තියෙනවා. මේක වැඩි ගණක් උනේ නැහැ. චූටි ගණක් උනේ. බලමු මම මේක ෆික්ස් කරන එක මේ නාද මම මේක කරනකොට ඔයාලට ගන්න වීඩියෝ එකක් ගේන්න එක ලස්සනයි. ඒකට තමයි මම ආසම අපි බලමු. ඊළඟට මම ඕඩර් එකක් කරා. මේක නම් මට මේ පැකින් එක කඩන්න වුණා. මේක සිලිකන් මෝල්ඩ් එකක්. කවුරු සිලිකන් මෝල්ඩ් එකක් හදනවා නම් මෙහි කෑම හදන කෙනෙක්ට මේක TikTok එකෙන් දාන්න. මේකත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නෑ. මම මෙහි මල් බුකි හදනවා. මගේ ග්ලූ ගන් එක තියෙනකොට මේසේ විනාසයි. මම ඒක හිතලා මේක ඕඩර් කරේ. කෑම හදන කෙනෙක් වුණත් නැත්නම් මොන හරි රේසින් වැඩ හරි මෙහි මල් හදන කෙනෙක් මොන හරි ග්ලූ සම්බන්ධ මොනවා හරි තිබිලා යාගේ ටේබල් එක විනාසයි නම් මේ වගේ මැට් එකක් සිලිකන් මැට් එකක් ඕඩර් කරන්න. එතකොට යාගේ ටේබල් එකට සේෆ්. ඊළඟ මොකක්ද? බලමු මේක මොකක්ද කියලා. මම හිතන්නේ කාගෝ පැන්ට් එකක්. මේ රෙද්ද ලොකු කොයි ටිකක් කියන්න බෑ. හැබැයි ඒ ගානට පාඩු නෑ. මෙන්න මේක තමයි තියෙන්නේ. බර ගානක් දීලා ලිප්ස්ටික් එකක් දැම්ම මේක කො කියලා හොයන්නේ. අපි බලමු. මෙන්න මෙච්චර ලොකු පැකින් එකක මං හිතන්නේ මේක මෙහෙම ඇතුලෙන් තමයි දාලා එවන්න නැත්තේ. මෙන්න මේ ලිප්ස්ටික් එක එනකම් ලිප්ස්ටික් එක එනකම් තමයි ඇඟිලි ගෙනගෙන හිටියේ. තව උඩ තියෙනවා එන්න. ඒත් මට මුලින් බලන්න ඕනේ මේක මට ගැලපෙනවද කියලා. මම හිතන්නේ මේ ඔක්කොම අයිටම්ස් වලින් මම වැඩිපුරම ගාණක් දීලා ගත්ත ලිප්ස්ටික් එක වෙන්න ඕනේ. මේක ඕපන් කරන්න බෑ. අර වෙන ලිප්ස්ටික් වගේ මෙතනින් මේ සීල් කරලා තියෙන්නේ. බලමු. මේක ලිප්ස්ටික් එකක් කියලා කිව්වට මේ මම මේකේ ෆොටෝ එකක් දානවා. මේක මම හිතන්නේ මේක ලස්සනට තියෙයි කියලා හිතනවා. බලමු. වැඩිම ගාණක් තියලා දාපු ඕඩර් එක. මේ තියෙන්නේ කලර් එක. මේක මේ පැත්තේ තියෙන්නේ ග්ලොස් එක. මුලින්ම ලිප්ස්ටික් එක පෙන්නන්න. මේක මැට් කලර් එක. ඔයාලට ඕන නම් මේක විතරක් ගන්න. ආ මේකෙන් කලර් එක. දැන් මම try කරන්න යන්නේ නෑ. මේක ගාලා මේ පැත්තේ තියෙන ග්ලොස් එක. ඒක මේ අර ග්ලිටර් ග්ලොස් එකක්. ඒකයි මම ඒක දාන්නේ. ඔයාලා ප්ලේන්වත් දන්නේ මේකේ ග්ලිටර්ස් තියෙනවා. මේ ඕඩේ කෙනකන් ඇඟිලි ගෙනගෙන හිටියේ. මේ තියෙන බ්‍රෑන්ඩ් එක JMC කියලා. මේකේ ෂේඩ් ගොඩක් තියෙනවා. මේක නම් මම ගත්තේ NR09 තමයි මේක නම්බර් එක. ඊළඟ ඕඩර් එක ජීවිතේවත් වෙන්නේ නැති වැඩක්. ඒකම මම මේක ඕඩර් කරා.
මේක කැටයක් ලංකාවේ තියෙනවා ඇති කියලා මම හිතනවා. අපි මේ බොක්ස් එක හදාගන්න මම ගත්තේ රින්ගින් 10 බොක්ස් එක. 10 කියලා කියන්නේ බොක්ස් එකට මෙතන මෙහෙම කොට තියෙනවා මෙතන. රින්ගින් 10000ක් කියලා රින්ගින් 10000ක් කියලා දෙන බොක්ස් එක අපි හදාගන්න ඕනේ. මේකේ තියෙන්නේ අපි දාන ගාන. කොටුවේ මාක් කරා 10000ක් දාන්න පුළුවන් බොක්ස් එකක්. මෙතන ඔයාලට ඉන්නේ මේක ෆික්ස් කරලා පස්සේ මේ බොක්ස් එකක් විදිහට තියෙන්නේ මේ අපිට මේක හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ලෙට් එකවල තියෙන්නේ. මෙතන යාලා පෙන් එකක් දීලා තියෙනවා. ඉරේස් එකකුත් දීලා තියෙනවා. මෙතන ඉරේස් එක මෙතන පල්ලෙහා පෙන් එක. මේ ඔකට 4කට තියෙනවා මේකෙන් පේනවා. අපි බොක්ස් එක දාගෙන අපිට ඕන 10000ක් මේකේ කවුන්ට් එක 10000ක් වුණාට amount එක 10000ක් දාන්න පුළුවන් වුණාට අපි ඉතින් කැමති ගාන දඩේ මං ඉතින් ලොකුම amount 10000ක් බොක්ස් එක තිබ්බේ. ඉතින් ඒක මං ගත්ත 10000ක් දාන්නේ නැතත් ඔයාලට කැමති ගානවා දාන ගාන මෙතනින් කට් කරලා මේකින් මට එකයි ජීවිතේ සල්ලි ඉතුරු කරන්නදී හස්බන්ඩ් එක්කගේ දෙකක් ගත්තා. අපි බලමු කවුද වැඩිපුර මේ වීඩියෝ එකයි මේක බොක්ස් එක මේ අපි බලමු කවුද මුලින්ම මේක පුරවල ඉවර කරන්න කියලා. මං හිතන්නේ හස්බන්ඩ් පුරවයි කියලා මම යාළුවකට දැම්මොත් තමයි. ඊළඟ ඕඩර් එක. ඊළඟ ඕඩර් එක මේ පොඩි එකක්. මේක මන් දන්නේ. මේකත් ගොඩක් මම හිතන්නේ මේක පිල්ලමට තමයි අත ඕඩර් කරේ අපි එක්කනට. මෙන්න මේ බ්‍රෑන්ඩ් මම මොකක්ද කියලා කියන්න දන්නේ. මේක ඔක්කොම තියෙන්නේ කොරියන් අකුරු වලින් ඔක්කොම තියෙන්නේ. මේක අර ගොඩක් අයට තියෙනවනේ මෙතන white heads black heads මේක මෙහෙම ගාලා මේක මම මේක ඇතුලේ රින්ගින් 3යි ගන්න තිබුණේ TikTok එකේ. මේ වුණා හරි අයිටම් එක ලින්ක් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට දෙන්නම්. ඔයාලා ඒක කාට් එක දාගෙන ඩිස්කවුන්ට් වැටෙනම ඕඩර් කරන්න. මොකද මේ මගේ වැඩිපුරම ගණන් ගියේ මෙතන බ්ලෙන්ඩර් එක තියෙනවා. බ්ලෙන්ඩර් එකට සමානවම ලිප්ටික් එකට තමයි ගානන් ගියේ. රින්ගින් 2-3ක පරතරයක් තියෙන්නේ. මේකත් රින්ගින් 3යි ගානකට මම ඕඩර් කරේ. ඔක්කොම රින්ගින් 3යි 40ක් වගේ. මේකත් මම try කරලා බලලා කියන්න හොඳයිද කියලා. අන්තිම මේක මෙතන බ්ලෙන්ඩර් එකක් මම මේක ඕඩර් එක දාලා තියෙදි හැබැයි මගේ යාළුවෙක් මට බ්ලෙන්ඩර් එකක් තෑගි දුන්නා. මේ ඉතින් එයා මතක් වෙන එකක් තියලා මේක මම සල්ලි ගෙවලා තිබුණ නිසා ඉතින් ඕඩර් කැන්සල් කරේ නැහැ. අපි බලමු TikTok එකේ බ්ලෙන්ඩර් එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි කැවිලා තියෙන්නේ. ආයෙත් මම හිතන්නේ උඩයට මාරු කරලා දෙන්නේ ඕපන් කරලා දෙන්න. නෑ. ඩැමේජ් වෙලා නැහැ දැනට. මේ තියෙන්නේ මම හිතන්නේ ලොකු කප් එකේ මුණ්ඩිය. මේ තියෙන එකත් ඩැමේජ් මුකුත් නැහැ. වැඩ කරනවා දැන්. මෙච්චර නම් චූටි ගම මොකටද නේ? දෙහි වගේ මිරිකන්න නම් හොඳයි. මේකත් ඔයාලා ගිෆ්ට් කරන්නකෝ මේකේ ප්‍රයිස් කොහොමද වෙන්නේ කියලා. මේක ඩිස්කවුන්ට් එක තමයි මම ගත්තේ. මොකද මම ගොඩාක් ඔය තෙමූල සඩ ෂයින් ඔක්කොගෙම ඕඩර් කරා. මම මේ ෆස්ට් ටයිම් තමයි මෙච්චර මේ ඔක්කොම අයිටම් TikTok එකෙන් ඕඩර් කරපු අයිටම් අර හැම ගිය පාර කරපු වීඩියෝ ගොඩක් අය කියලා තිබුණා TikTok එකෙන් ඕඩර් කරන එකේ ඒවා හොඳයි කියලා. ඒකින්ද මම ඔන්න TikTok එකෙන් දැම්මා. හැබැයි තෙමුවකට ෂයින් එකට සාපේක්ෂව TikTok එකේ ගොඩක් ප්‍රයිස් අඩුයි. මම අයිටම් වල ක්වොලිටි කොහොමද කියලා ඒවා යූස් කරලා බලලා කියන්න. කලින් වීඩියෝ එකේ මම කිව්වා අර Sephora එකෙන් ගත්තු perfume එක ගැන රිවිව් එකක් දෙන්නම් කියලා. ඒක නම් මාර සුවඳයි. මම ඒක කොහෙට ස්ප්‍රේ කරගෙන ගියත් හැමෝම අහන මොකද ඔයා ගහගෙන perfume එක කියලා. ඒකින්ද ඒ perfume එක මම ඔයාලට අතන තියෙන මට කම්මැලි. මේ Sephora එකේ බලන්න ඉතින් සාමාන්‍යයෙන් 10-15ට ගන්න එපා. ටිකක් ලොකු ගණන් දීලා perfume එකක් අරගෙන බලන්න. ඔයාලා තැනකට ගියාම කවුරු හරි ඇහුවොත් එහෙම මොකක්ද perfume කියලා අන්න එතකොට ඔයාලට තේරෙයි.
ඔයා ගාපු පර්ෆියුම් එකේ වැදගත්කම ප්‍රයිස් එක ගැන හිතන්න නැතුව ඒක ගන්න. ඉතින් මගේ පර්ෆියුම් එක ගොඩක් සුවඳයි. මොකද ගොඩක් අය මගෙන් එහෙම මොකද්ද බ්‍රෑන්ඩ් එක කොහෙන්ද එක ගත්තේ කියලා. ඉතින් Sephora එකෙන් බලලා ඒ ඔයාලට ඕන නම් මම උන්ට රිවිව් එකක් දෙන්නම් කියලා කිව්වා. ඔයාලා බලලා ඒ පර්ෆියුම් එක ගන්න. ඊළඟ අයිටම්ස් ටිකක් ගෙදරට ආවට පස්සේ දැන් රාය නිසා අයිටම්ස් මුකුත් එන්නේ නැහැ. යාලා එක පොඩ හෝල්ඩ් කරලා රාය වලින් පස්සේ ඉතුරු අයිටම්ස් ටිකක් ආවම අලුත් අන්බොක්සින් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.